Welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද අපි යනවා එගොඩ කැලණියට. ඉතින් අද පොය දවසක්. ඒ නිසා අපි පොළ හැමෝමත් එක්ක අද යනවා අපි එගොඩ කැලණිය වඳින්න. ඔව් අපි ආයේ එගොඩ කැලණියට. ඉතින් ඔන්න අපි මල් එහෙම අරගෙන දැන් කැලණිය වඳින්න තමයි යන්නේ. කැලණි විහාරයේ ළඟම තමයි මේ විහාරයක් තියෙන්නේ. ඉතින් ඉස්සර නම් අර බෝට් එකෙන් තමයි එන්නේ. මම වලට පෙන්නන්නම්කෝ කැලණි ගඟින් තමයි එන්න තියෙන්නේ. දැන් නම් පාර තියෙනවනේ. ඉතින් පාරෙන් යන්න පුළුවන්. මේ ඉන්නේ අපේ මේ බබා. ඉතින් හරිම කැමති පන්සල් ගිහින් මල් තියන්න, පහන් පත්තු කරන්න. ඒවට යා මාරම කැමති චූටි කාලේ ඉඳලම. ගිහිලා නැතේ බලන්න එගොඩ කැලණියේ තියෙන්නේ වැල් බෝධියක්. ඒක හරිම ලස්සන බෝධියක්. ඉතින් වැල් බෝධියක් තමයි ඒකේ තියෙන්නේ. මේ එගොඩ කැලණියට මං කලින් නම් ඇවිත් තියෙනවා අර පාරුවෙන් කැලණි ගඟත් එක්ක පාරුවෙන් ඇවිත් තියෙනවා. ඉතින් අද නම් ඒ පාරුව තිබ්බේ නැහැ. හැබැයි ලොකු බෝට් එකක් තිබ්බා. අපි ඒක යන්න ගියා. මේ තියෙන කැලණි ගඟ. හැබැයි අපි මේව නිදාගත්තා. නිදාගත්ත නිසා ඉතින් ගියේ නෑ. යාට පෙන්නන්න තමයි අපිට යන්න ඕනේ. ඉතින් වෙන දවසක බෝට් එකේ යන් කියලා අපි ගෙදර ගියා. එහෙනම් අපි දෙවෙනි දවසෙන් හම්බෙමු. දෙවෙනි දවස් අපි හැමෝම යනවා මුන්නේශ්වරම් කෝවිලට. එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු. ඉතින් අපි හැමෝම දැන් ලෑස්ති වෙලා ඉන්නේ මුන්නේශ්වරම් කෝවිලට යන්න. දැන් හැමෝම බඩු පැක් කරන ගමන් තියෙන කායකට. ඔන්න ඉතින් දැන් අපි ගමන ආරම්භ කළා. හලාවතට යන්න ඕන. හලාවත තමයි මුන්නේශ්වරම් කෝවිල තියෙන්නේ. ඉතින් මගේ නම් මේ ෆස්ට් ටයිම් යන. අපි බුද්ධික අයියා ඉන්නවනේ. එයා නම් ගොඩක් දුරට යනවා. ඉතින් එයා තමයි අපි ඕනේ මේ පාරේ එකයි යන්නේ. අම්මයි අප්පච්චි අක්කයි අයියයි මම බබයි මමයි තමයි ඉතින් අද යන්නේ. අපි හැමෝම කයිය ගහන්න. ඉතින් හලාවතට යනකම් දැන් යන ගමන් තමයි. ඔන්න ඉතින් අද අපි හැමෝම ටැමිල් විදියට තමයි ඩ්‍රෙස් කරගෙන යන්නේ. ඉතින් කුර්තා ඇඳගෙන මුන්නේශ්වරම් කෝවිලට යනවා. ඉතින් ඒ පැත්තේ ඉන්නේ ටැමිල් අය. ඉතින් අපිත් හිතුවා ඒ විදිහටම ඇඳගෙන ගියොත් හොඳයි කියලා. ඔන්න අපි දැන් මුන්නේශ්වරම් කෝවිලට ආවා. රැතින් බෑනේ මුන්නේශ්වරම් කෝවිල තමයි. හායි අපි ආවා මුන්නේශ්වරම්. ඉතින් මුන්නේශ්වරම් යන කලින් අපි ආව පන්සලට. හයි මෙවන්. අපි ආව මුන්නේශ්වරම් දේවාලයට කෝවිලට. නයි පොඩ පෙන්නන්න. Hai Mewan, Mewan. Mewan, Mewan. Kau ini nane. අපි දැන් ආවා මුන්නේශ්වරම් කෝවිලට. ඉතින් මුන්නේශ්වරම් කෝවිල කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ශිව දෙවියන් වෙනුවෙන්ම කැප වුණු කෝවිලක්. ඉතින් හින්දු භක්තිකයන් තමයි ගොඩක්ම ශිව දෙවියන් අදහන්නේ. ඉතින් අපිත් ආවන්නද ශිව දෙවියන් වඳින්න. ඉතින් මේ දවස්වලට උත්සව කාලේ අගෝස්තු වගේ තමයි අපි ආවේ. ඉතින් අගෝස්තු සැප්තැම්බර් කියලා කියන්නේ මේ කෝවිලේ උත්සව තියෙනවා. ඉතින් මේ දවස්වලත් උත්සව කාලේ. ඉතින් අපි ආවෙත් උත්සව දවස්වලට.
අපි ශිවකෝවිලට ගිහින් ශිව දෙවියන්ට පූජාව තියලා ඉතින් දැන් ආවා. एहसास है जैसे तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे हाय मैं मर ही जाऊं जो तुझको ना पा ஒரு கவிதை உன்னை பற்றியே எழுதி வந்தேன் என் தேவதையே திறக்கப்படாத உன் கதவிடமே என் காதலை நானும் கூறி வந்தேனே காற்றில் உந்தன் ஓசையும் கேட்கின்றது. මම බෞද්ධයෙක් විදිහට මම කැමති හැම ආගමකටම ගරු කරන්න. ඒ වගේම පල්ලියට යන්න, කෝවිලට යන්න, ඒ දේවල් වලටත් මං හරිම කැමතියි. ඉතින් අපි පන්සල් යනවා වගේ ඒ ආගම් වලත් හොඳ දේවල් කියලා දෙනවා. ඉතින් හැම ආගමකම හොඳ දේවල් ඉතින් මිනිස්සුන්ට කියලා දෙන්න. ඉතින් මං කෝවිල යන්න, හැමිලි විදිහට ඩ්‍රෙස් කරන්න, නත්තල් සමරන්න, පල්ලියට යන්න, ඒ හැම දෙයකටම කැමතියි. අක්කයි අයයි අලුතෙන් වාහනයක් ගත්තා. ඉතින් ඒ වාහනේ වෙනුවෙන් කියලා බාරයක් වෙලා තිබ්බ අයියා. ඉතින් ඒකත් එදා මෙන්න මේ විදිහට තමයි අපු කරේ. ஒரு கவிதை உன்னை பற்றியே எழுதி வந்தேன் என் தேவதையே திறக்கப்படாத உன் கதவிடமே என் காதல். ඉතින් හින්දු ආගමේ මංගල්‍යය තමයි මේ දවස්වල තියෙන්නේ. ඉතින් එයාලගේ ඒ උත්සව කටයුතු තාලෙට ටිකක් බලාගන්න පුළුවන්. මේකේ හිටියොත් ඇත්තටම ඒ ටැමිල් ලයිව් එකට මම හරිම කැමතියි. मेरा कोई एहसास है जैसे तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे. ඉතින් මං කිව්වා වගේ මං කැමතිම වයිබ් එකක් තමයි මේ ටැමිල් වයිබ් එක. එයාලගේ සැරසිලි, එතකොට චාරිත්‍ර වාරිත්‍ර, එයාලගේ මේ ඇඳුම්, ඒ විලාසිතායේ ටැමිල් එකට මං හරිම කැමතියි. ඉතින් අද ඔන්නෝම තමයි අපි මොන්නේශ්වරම් ආවේ. ඉතින් ඊට පස්සේ අපි දවල් කෑමත් කඩෙන් අරගෙන ගෙදර ගියා. එහෙනම් අදට මගේ vlog එක ඉවරයි. අපි තවත් ලස්සන vlog එකකින් ඉක්මනටම හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.